අප්‍රමාදේන සම්පාදේත. ඒ වචනයෙන් කියවෙන්නේ අප්‍රමාදීව නිවීම සොයන්න. අප්‍රමාදීව තමන්ගේ සිතේ නිවීම සොයන්න. දැන් නිවීම සොයන්න ඔබේ හිත ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා. ලෝකයේ කොහෙද තියෙන්නේ? බාහිර කොහෙද තියෙන්නේ මේ නිවන කියලා හොයාගෙන යන්න. කාල් ගගා බලන්න පින්නතුනේ. කලත්ත බලන්න. කොහෙද ඔය හිතේ නිවන තියෙන්නේ කියලා. පෙරල බලන්න, දැඩි වීරියෙන් බලන්න, දැඩි උත්සාහයෙන් බලන්න. ප්‍රඥාවේ එළිය අඩු වෙන්න පුළුවන්. නමුත් අතාරින්න එපා පින්තුනේ. සමහර අයගේ බැහිච්ච බැටරි කෑලි දෙකක් තියෙන ටෝච් එකක වගේ අන්තං එළිය. සමහර අයට බැටරි කෑලි දෙකක් වගේ, සමහර අයට 4ක් 5ක් වගේ. සමහර අයට හොඳ ෆ්ලෑෂර් ලයිට් එකක් වගේ. සමහර අයගේ ප්‍රඥාව. ඉතින් අපිට පේනවා මේ බොහොම අඳුරු ටෝච් එකෙන් ඉදිපන්දමෙන් ලාම්පුවෙන් වෙන්න පුළුවන් ওই නිවන හොයන්නේ. අනේ කමන්නේ පින්නතුනේ එහෙම හරි හොයන්න. එතකොට තව තවත් ආලෝකය වැඩි වෙනවා. ජීවිතේ ලාම්පුවෙන් පාඩම් කරපු අයත් ඉන්නවා, ලයිට් එකෙන් පාඩම් කරපු අයත් ඉන්නවා. ඒ වගේම මේ ප්‍රඥාව අඩුව ලාම්පුවෙන් පාඩම් කරලා ලෝකේ ඉන්න පළවෙනිය වෙච්ච අයත් ඉන්නවා. පාරේ වීදි ලාම්පුවෙන් පාඩම් කරලා ජනාධිපතිලා වෙච්ච අය ඉන්නවා. ඒ වගේ තමයි පින්නතුනේ. තමනුත් කල්පනා කරලා බලන්න. තමන්ගේ තියෙන ප්‍රඥාව යොමු කරලා මේ දුක් රැසින් ගැලවෙන්නේ කොහොමද? සිත කියන්නේ මායාවක්, මායාකාරී ධර්මයක්. ගිය වසරේ මේ මාසේ මේ දවසේ අපේ හිතේ තිබුණු මායාව අද අපිට නැහැනේ. ඊට කලින් වසරේ මේ මාසේ අපේ හිතේ තිබිච්ච මායාව අද නැහැ. ඒ වගේම තමයි පින්නතුනේ අද තියෙන මේ මායාව ලබන වසරේ එහෙම නැත්නම් ලබන මාසේ මේ දවසට නැහැ. එහෙනම් සිතක් අරගෙන නැගිටින්න එපා. සිතක් පහළ වුණා මේ සිත ඊතරම පහා තබලා දුරු කරලා නැගිටින්න ඕන. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. දුටුවා දුටුව පමණයි. දකින දේ දකින ආකාරයට මෙතන බහා තබනවා. ප්‍රහාණය කරලා තානවා.